සාහිත්‍ය පේපරේ කෙටි ප්‍රශ්න වලට එන දේවල් ටික තමයි මේ දෙන්නේ. ඕකේ තේරුම නැහැ පෙළ පොතේ මම දෙනවා තේරුම ඒක ඉස්සරහින් ලියාගන්න. අජාසත් රජු උපාලි ගෘහපති අඟුලිමාල වගේ තව ගණනාවක් පුද්ගලයන් ඉන්නවා මේ පුද්ගලයින්ට උදාහරණ එක සැරේ කාවා ගුරුළු ගෝමීන්ගේ කෘති දෙකක් ලියන්න කියලා. එකක් අමාවතුර අනික ධර්ම ප්‍රදීපිකාව. සාහිත්‍ය පේපරේ කෙටි ප්‍රශ්න වලට එන දේවල් ටික තමයි මේ දෙන්නේ. තරු දාලා පහලට ලියමු රූලක් කර රූලා. පළවෙනි තරුව. අඟුල්මල් දමනය ඒකට තනි උඩුකමා දාන්න. අඟුල්මල් දමනය නමැති මෙම පාඩම අමාවතුර නම් වූ කෘතියෙන් පුටාගෙන තිබේ. ඊළඟ තරුව අමාවතුරෙහි කතුවරයා වන්නේ ගුරුළු ගෝමී පඬිතුමාය. ඊළඟ මෙය පොළොන්නරු යුගයට අයත් කෘතියකි. ඊළඟ අමාවතුර සඳහා පදනම් වී ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ පුරිස ධම්ම සාරති ගුණයයි. කියන්නේ පුද්ගලයන් දමනය කිරීමේ ගුණය. ඊළඟ තරුව මෙහි පරිච්ඡේද 18ක් තිබේ. පරිච්ඡේද 18ම අපිට වැදගත් නෑ. වැදගත් ටික විතරක් මේ විදිහට ලියමු. පරිච්ඡේද 18ක් තිබේ. ඊළඟ තරුව ලියා ගන්න. පළමු පරිච්ඡේදය අංක 1 කියලා දැම්මත් කමක් නෑ. මෙන්න මෙහෙම ලියා ගන්න 1. පළවෙනි පරිච්ඡේදය දුර්දාන්ත දමනය. මම බෝඩ් එකේ ලියනවා. දුර්දාන්ත දමනය. ඕකේ තේරුම නැහැ පෙළ පොතේ මම දෙනවා තේරුම ඒක ඉස්සරහින් ලියාගන්න. දුර්දාන්ත දමනය ඉස්සරහින් ලියන්න. නපුරු පුද්ගලයින් දමනය කිරීම. පවිටු පුද්ගලයින් කියලා ලිව්වත් කමන්නේ. පවිටු පුද්ගලයින් එහෙම නැතිනම් නපුරු පුද්ගලයින් දමනය කිරීම. අංක 2 ස්වසන්තාන දමනය. දෙවෙනි පරිච්ඡේදය. ස්වසන්තාන දමනය. ස්ව කියන්නේ තමන්ගේ, సంతානය කියන්නේ හිත. එතකොට මේකේ දෙවෙනි පරිච්ඡේදයෙන් කියන්නේ තමාගේ සිත දමනය කිරීම. තුන්වෙනි පරිච්ඡේදය තමයි පරසන්තාන දමනය. පර කියන්නේ අනුන්, సంతානය කියන්නේ හිතට. එහෙනම් පරසන්තාන දමනය කියන්නේ අනුන්ගේ සිත් දමනය කිරීම. දුර්දාන්ත කියන්නේ පවිටු පුද්ගලයන් දමනය කිරීම. ස්වසන්තානය තමාගේ සිත දමනය කිරීම. පරසන්තාන දමනය කියන්නේ අනුන්ගේ සිත් දමනය කිරීම. වෙනම තරුවක් මෙහෙම ලියනවා. අමාවතුරෙහි දමනය කළ අය බොහෝ වෙති. ඒ තරුව යටතේ ලියාගමු පුද්ගලයෝ සත්වයෝ වෙන් වශයෙන් තරුව යටතේම එක
මිනිස්සු ගත්තොත් අජාසත් රජු. විභාගෙදී අහන්න පුළුවන් අමාවතුරෙහි සඳහන් පුද්ගලයන් දමනය කළපු දෙදෙනෙක් දක්වන්න කියලා. පුද්ගලයන් ගත්තොත් එන්න ඕනේ අජාසත් රජු. තව ඉන්නවා උපාලකම ආදරලියමු. උපාලි ගෘහපති අංගුලිමාල ඔය පුද්ගලයන්. සත්තු ගත්තොත් ඉන්නවා නාලාගිරි ඇත් රජු. ඒක ඊළඟ රූලේ. නාලාගිරි. නාලාගිරි ඇත් රජු. ඊළඟට නන්දෝප නන්ද. නන්දෝප නන්ද නාගරාජය. නැත්තම් නාරජු. ඔන්න සත්තු දෙන්නෙක් ලිව්වා. යක්ෂයෙක් ලියාගන්න ආලවක යක්ෂයා. තව තියෙනවා රාහු අසුරේන්ද්‍රයා. ඒ විදිහට ඒත් ඕනේ ඔය ටික මතක තියාගන්න පුළුවන්. අජාසත් රජු, උපාලි ගෘහපති, අඟුලිමාල වගේ තව ගණනාවක් පුද්ගලයන් ඉන්නවා. මේ පුද්ගලයන්ට උදාහරණ නාලාගිරි ඇත් රජු සහ නන්දෝපනන්ද නාගරාජයා විදිහට සලකන්නේ සතුන්, ආලවක යක්ෂයෙක්. හරි. ඊළඟ තරුව අමාවතුරෙහි 14 වන පරිච්ඡේදය පමණක්. පරිච්ඡේද 18න්ම 14 විශේෂයි. 14 වන පරිච්ඡේදය පමණක් කොටස් දෙකකින් යුතුය. ඒකටම ලියමු ඒ තරුවටම. එනම් කොටස් දෙක මොකක්ද කිව්වොත් එනම් නාග නම් ඇත් රජෙකු හා නාග නම් නාග රාජයෙකු නාග නම් නාග රාජයෙකු දමනය කිරීම පිළිබඳවයි. 14 වෙනි පරිච්ඡේදය නාග දමනය තියෙන්නේ. ඒක පොඩ්ඩක් විශේෂ වෙන්නේ. ඒක කොටස් දෙකකින් යුතුයි. 14 වෙනි පරිච්ඡේදය කියන්නේ නාග දමනය. ඒක කොටස් දෙකයි. කොටස් දෙකයි කියන්නේ නාග. නාග කියන වචනේ එකම වචනේ නාග. මේ නාග කියන වචනෙන් යුක්ත නාගයෙක් දමනය කිරීම ගැනක් තියෙනවා. අනිත් පැත්තෙන් තියෙනවා නාග කියන නමින් යුක්ත ඇතෙක් දමනය කිරීම පිළිබඳ. පරිච්ඡේදයේ නම නාග දමනය. හරි. තව තරු දෙකක් තුනක් තියෙන්නේ. ඊළඟට ලියා ගන්න. අමාවතුර රචනා කිරීමේ කතුවරයාගේ බලාපොරොත්තුව වී ඇත්තේ පාලි සංස්කෘත භාෂා නූගත් ඉගෙන ගත්තේ නැති. පාලි සංස්කෘත භාෂා නූගත් සාමාන්‍ය ජනයා සඳහා සිංහල භාෂාවෙන් මෙම කෘතිය සම්පාදනය කිරීමයි. ඊළඟ තරුව සිංහල කතා කලාවේ සංක්ෂිප්ත. මොකද්ද නැත්නම් සංක්ෂිප්ත කියන්නේ? කෙටි. very good.
සිංහල කතා කලාවේ සංක්ෂිප්ත රීතිය. හරි කෙටි මේකේ සමහර වාක්‍ය. සංක්ෂිප්ත රීතිය නිරූපණය කරන කෘතිය මෙය වේ. ඊළඟ තරුව අමාවතුර කෘතියෙහි හත්වන පරිච්ඡේදය හත්වන පරිච්ඡේදය අඟුල්මල් දමනයයි. ගූ කියද්දි සංඥකේ එනවා. අඟුල්මල් දමනයයි. අවසානම තරුව අඟුලිමාලගේ උපතේ සිට බුදුන් සරණ යෑම දක්වා කතාව මෙහි ඇතුළත් වේ. හරි ඇතුළත් ල මුර්ධය. එතන යටිනුත් මෙන්න මේක ලියා ගන්න. මේක නම් පාඩමේ නෑ. ඒත් ඕලෙවල් විභාගෙදී එක සැරේක ආවා. ධර්ම ප්‍රදීපිකාව එක සැරේක ආවා ගුරුළු ගෝමීන්ගේ කෘති දෙකක් ලියන්න කියලා. එකක් අමාවතුර අනික ධර්ම ප්‍රදීපිකාව. කොහෙන් හරි තරුවක් දාලා ලියා ගන්න ධර්ම ප්‍රදීපිකාවත් ධර්ම ප්‍රදීපිකාව නම් කෘතියද ගුරුළු ගෝමීන් විසින් රචනා කර ඇත කියලා. පොළොන්නරු. බැරි වෙලා හරි ඇහුවොත් අමාවතුර කෘතියෙහි ඇති විශේෂත්වයක් නැත්තම් විශේෂ ලක්ෂණයක් කියලා ඔයා මොකද්ද ලියන්නේ? මේ පොතේ තියෙන විශේෂ ලක්ෂණයක් වගේ ඇහුවොත් very good. සංක්ෂිප්ත රීතිය. අමාවතුරේ තමයි ගොඩක් වාක්‍ය කෙටි. සොරු ක්ලාන්ත විය මියෙහි කෙලසිඳී ගියේ. අන්න එහෙම කෙටි. ශරීරයෙන් ස්වේද බස්සි. කෙටි වාක්‍ය තියෙනවා. හරි. පැන්සලක් ගන්න දරුවෝ ලිහිල් බසින් කතා කරන්නයි යන්නේ. පිටුව 71. තව කරුණක් තියෙනවා. අමාවතුර ලියන්න එපා මම ඒක දුන්නා. අමාවතුර රචනා කිරීමේ අරමුණ ගුරුළු ගෝමී පඬිවරයා කියනවා. ඒක පාලියෙන් ඔයාලට දක්වලා තියෙන්නේ නොවියත් හුදී ජනන් සඳහා සියබසින් මවෙසින් සැකෙමින් දක්වනු ලැබේ විදිහට. ඒ කියන්නේ පොළොන්නරුගේ වෙද්දී හැමෝටම පාලි සංස්කෘත භාෂාව පිළිබඳව දැනුම නැහැනේ. එතකොට පාලි සංස්කෘත වගේ භාෂා දන්නේ නැති සාමාන්‍ය ජනතාවට සිංහල භාෂාවෙන් කියව ගන්න තමයි මේ කෘතිය රචනා කරලා තියෙන්නේ. හරි. පැන්සලෙන් මේක නම් දන්නේ නැති වචනයක් ගන්න පොඩි අකුරෙන් ලියා ගන්න වෙනවා. අමාවතුර අනිවාර්යයෙන්ම දෙනවා ලිහිල් වශයෙන් ලියන්න. අනිවාර්යයි. දෙනවම තමයි. මොකද ළමයි ලියන්නේ නැහැනේ අඟුල්මල් දමණයෙන් ਵਿਚාර. ඒ නිසා ලිහිල් වශයෙන් අනිවාර්ය කරලා තියෙන්නේ. අඟුල්මල් දමණය අඟුල්මල් සොරහු. ඒ කියන්නේ අඟුලිමාල සොරා. දැමු පරිදි කිසේ යැයත්. දැමු පරිදි කියන්නේ දමනය කළේ. අඟුලිමාල සොරා දමනය කළේ. ඒ වචනේ ළඟින්ම තේරුම ලියා ගන්න. දැමු පරිදි කියන්නේ දමනය කළේ කිසේ යැයත්. කොහොමද කියනවා නම් කොසල් රජතුමාගේ භර්ග නම් පුරෝහිතයා පිණිස. භර්ග කියන්නේ නම. භර්ග කියන පුරෝහිතයා නිසා මන්තානි නම් බැමිණි. මන්තානි කියන්නේත් නමක්. මන්තානිය කියන බැමිණිය බ්‍රාහ්මණ කාන්තාව ගබ්ගෙන ගර්භණී බවට නැත්තම් දරුවෙක් බිහි කරන තත්වෙට පත් වෙලා රෑ පුතෙකු ප්‍රසව කළා. රාත්‍රියේ පුතෙක් බිහි කළා. ඔයා ලියද්දි තේරුම ලියන්න ඕනේ පේපර් එකේ ලිඛිත භාෂාවෙන්. රාත්‍රියේ පුතෙකු බිහි කළාය. ඔහු මව් කුසින් නික්මන කල.
මේ කුමාරයා මවගේ කුසින් බිහි වෙන විටම සියලු නුවර ආයුධ දිලින. මුළු නගරේම ආයුධ දිලිසෙන්න පටන් ගත්තා. රජුගේ යහන්හි තුබූ රජතුමාගේ ඇඳෙහි තිබුණු මගුල් කඩුවද මංගල කඩුවත් සෙසු අවිදු කියන්නේ වෙනත් ආයුධත් දිලිසුනේය.